안녕하세요 여러분. ඉතින් කොහොමද කට්ටිය හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද ඉතින් නිවාඩු දවස ඒ හින්දා ඉතින් මේ අපේ යාළුවෙක් ලංකාවට යන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් ලංකාවට යන අපේ කට්ටියම ඉතින් බඩු ගන්න සාමාන්‍යයෙන් යන්නේ කොස්කෝ එකට. මට ඉතින් කොස්කෝ එකේ වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා මේ පැත්තට ආවට මේ වීඩියෝ එකක් කරන්න අයිඩියා එකක් තිබුණ නැහැ. ඉතින් ඒ හින්දා මේ අද කොස්කෝ එකට ආවා. මට හිතුණා ඉතින් ඔයාලට කොස්කෝ එකේ වීඩියෝ එකක් කරන්න. කොස්කෝ එක කොහොමද අපි ගන්න ගියාම චොක්ලට් ඒවයි ගණන් කොහොමද ඒ විස්තර ටික ගැන බලමු. ඉතින් අපි දැන් කොස්කෝ එක ගාව ඉන්නේ. ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉන්න මේ දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ කට්ටිය යාළුවෝ ටික ඉන්නවා, වයිෆ් ඉන්නවා පිටිපස්සේ. බලමු ගිහිල්ලා කොස්කෝ එක කොහොමද කියලා. කොස්කෝ එක ඇතුලේ ඉන්නේ. පේනවනේ ඉතින් ඔයාලට මාර සෙනගක් ඉන්නේ. ඉතින් මේක ඇතුලේ අද වෙනකුරාදා දවසේ හින්දා කඳුනුත් ඉතින් අඩු ඒවත් තියෙනවා, වැඩි ඒවත් තියෙනවා කොස්කෝ එකේ. මේ ඒ මොනවාද මුලින්ම ගන්න තියෙන්නේ? ලංකාවේද ඔයගොල්ලෝ? කරත් ගත්තා. මං කිව්වා කොලේක ලියන් වරෙන් කියලා. ලියන් ආවෙත් නෑ. දැන් ඉතින් කොස්කෝ එකට ආවම පොඩ්ඩක් ඔළුව විකාර වෙනවා. ඉතින් බලමු ගිහිල්ලා ඇතුළට මොනවාද අපිට ගන්න තියෙන අවශ්‍ය දේවල් කියලා. මේ කොනකින් නම් පටන් ගමු. මේ නට්ස් ගන්න අදහසක් නැද්ද? නට්ස් අපේ වයිෆ් ඉන්නවනේ. ඉතින් එයා තෝරලා දෙයි. මෙයාට ඕන දේවල් කොහොමත් හිතන් ආපුවට වැඩි බඩු ගොඩක් අරගෙන නම් යයි අනිවාර්යෙන් හෙද. පේනවනේ ඔන්න දැම්මම පටන් අරන් මේ තියෙන ආමන්ඩ් වල තියෙන ප්‍රයිස් තමයි මේ තියෙන්නේ. මාන් 2යි ඒ ගාණක් වගේ වෙනවා. එක જાතියෙන් දෙයක් විතර ගනි. දෙකක් විතර. වැඩිනේ. බඩු ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ සල්ලි ගමු. ග්‍රෑම් ගන්න. කට්ටිය බඩු තෝරන අතරේ මම ඔයාලට පෙන්නන්නම් කොස්කෝ එක කොහොමද කියලා. ඇත්තටම මේකේ තියෙනවා චොකලට් වර්ග, ඊළඟට එතනින් ගියාම කේක බිස්කට් ಜಾති, රාමියෝන් ඔය හැම එකක්ම ගන්නවා නම් සාමාන්‍යයෙන් කොරියාවේ අපේ අය හැමෝම එන්නේ කොස්කෝ මාර්ට් එකට. ඉතින් මේකේ ලොකු ක්වොන්ටිටි එකක් ගන්න වුණත් පුළුවන්. මේ තියෙන ඔයාලට පේනවා මේ තියෙන චොකලට් වර්ග හැම එකක්ම ටොෆී එතනින් ගියාම හැම જાතියක්ම හැම නම් වර්ගයකින්ම තියෙනවා. ඉතින් මේකේ ස්ට්‍රෝබෙරිස් තියෙනවා අපි ලංකාවේ ගන්න જાති. ඉතින් ඒ වගේ ඕන දෙයක් ගන්නවා නම් ඔයාලා එන්න ඕනේ කොස්කෝ මාර්ට් එකට තමයි කොරියාවේ. ඉතින් තව හෝම් ප්ලස් අරව මේවා ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ තිබුණත් කොස්කෝ මාර්ට් එකේදී ගොඩක් ඒවා අවශ්‍ය විදියට බලලා ගන්න පුළුවන්. ඉතින් කට්ටිය හොයා ගන්නත් නැහැ. මම පොඩ්ඩක් මෙහාට ආවේ හින්දා බලමු ගිහිල්ලා කට්ටිය කොහෙද කියලා. මාත් එක්කම ඉන්න කොස්කෝ එකේ සම්පූර්ණම කවරේජ් එකක් අද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මම. ආරේ ඉන්නේ. බලමු දැනටමත් කාට් එකේ භාගයක් විතර පිරලා තියෙන්නේ. කොස්කෝ එකට ආවහම ඉතින් මේ වගේ චොකලට් කෑල්ලක් රස බලන්න ඕනේ. නේ 감사합니다. 맛있어요. මේ ටෝබරන්ස් ගනි. මේක අනිවාර්යෙන්ම ඕනේ. මේක ඒක ඕනෙම. ඒක ඕනෙමයි. ඉතින් ලංකාවේ අය චොකලට් එකක් දුන්නා කියලා දන්නේ ඕක දුන්නොත් තමයි.
නිය බලපු විදියට නියම් බයත් තිබුණා. බෑ දැනටම සීනේ කාඩ් එක පිරලා තියෙන්නේ. සතු පාටින් පිරලා තියෙන්නේ ඔක්කොම ටීම් එකකට ගන්න එකක් තමයි අද මේ පෙන්නුවේ. මේ පැත්තේ තනිකරම තියෙන්නේ චිප්ස් වර්ග. එක එක ජාතිවල චිප්ස් තියෙනවා. සමහර ඒවා අපි දන්නේ ඒවාත් තියෙනවා, දන්නේ නැති ඒවාත් තියෙනවා. තේනවනේ දැන් සිහිනගේ කාට් එක ගොඩාක් දුරට පිරලා තියෙන්නේ. ඒක චොකලට් වර්ග පස්සෙන් මේ යාට මොනාරි ඕන වෙලා යරබුන් තරම දැන් සෑහෙන්න වටයක් ඇවිද්දා. ඉතින් හැම එකක්ම ගන්න බෑ මොකද මේ කොස්කෝ එකේ ගොඩක් සෙනගාද. ඉතින් ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න ඕන වුණා මේ මෙහෙ අරක්කු තියෙන තැන වයින් වර්ග තමයි මුලින්ම පේන්න තියෙන්නේ. ඉතින් මේ දිගටම සම්පූර්ණයෙන් තියෙන්නේ අරක්කු මේ ස්ටෝල් එකේම බියර් වර්ග. ඉතින් ගියාම වයින් එක එක වෙරයිටිස් වල තියෙනවා. ඉතාලියන් වයින් තියෙනවා. එතනින් ගියාම ෂැම්පේන්. මෙන්න මේක තමයි වොඩ්කා එක. මේක සාමාන්‍යයෙන් අපි ලංකාවට යනකොට ගන්න ඇමරිකන් වොඩ්කා එකක්. ඒක මානමයි තොනම් 5ක් වගේ මුදලක් තමයි මෙහි කොරියාවේ වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් 10-15 දෙනෙකුට ඇදගෙන වැටෙන්න බොන්න පුළුවන් જાතියක්. හෙනිකන් බියර් තියෙනවා. ඊට පස්සේ මෙහෙ අර ජැක් ඩැනියල් ඒ වගේ වර්ග නැහැ. මේ ජිම් බීම් ඒ වගේ අර නිකන් සාමාන්‍ය කොරියාවට ආවේනික වගේ බ්‍රෑන්ඩ් විස්කි බ්‍රෑන්ඩ් ටිකක් තමයි තියෙන්නේ මෙහෙ. ඔය රෙඩ් ලේබල් ඒ වගේ දේවල් මේවා අඩුයි. ඒවා තියෙනව නැත්තේ නැහැ. ඒවා තියෙන්නේ මේ හෝම් ප්ලස් වගේ මාර්ට් වල. මේවා තනිකර අර මේ වගේ දේවල් වයින් වර්ග ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ගොඩක් ගන්න ඕන වුණත් සෙනග වැඩි. ඉතින් අමාරුයි වීඩියෝ කරගන්න. මොකද මෙහි අය දන්නවත් ඇති ඔයාලා ඉතින් වීඩියෝ කරනකොට එච්චර කැමති නෑ. ඒ සෝජුත් ගනින් බා. මේ අර ජපන් එකක් බා. අර නිකන් මේ මොනවාද? අර ජපානේ තියෙන්නේ බා. සකේ අන්න හරි සකේ. මේ තියෙන්නේ අපේ කාට් එක. බඩු අරගෙන තියෙන්නේ යාළුවගේ ලංකාවට යන්න අවශ්‍ය දේවල් ගොඩක් අරගත්තා. දැන් අපි යන ගමන් ඉන්නේ මෙතෙන්ට බිල ගෙවන තැනට. එතෙන්ට ගිහලා බලමු ඉතින් එතන කොහොමද කියලා. වෙනවනේ පොලිම මාර පොලිමක් ඉන්නේ. එනක සෑහෙන්න ඉන්නවා. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද ඒ වැඩ ටික කරගන්නේ කියලා. දැන් ඉතින් ඔක්කොම ටික හරි යන්න කියලා හදන්නේ. ඉතින් ඔක්කො එකේ තියෙන සබ්මරීන් එකක් කෑවේ නැත්නම් ඉතින් හරියන්නේම නැහැ. ඉතින් 4 දෙනෙක් එක්ක ගත්තා සබ්මරීන් එකක්. සබ්මරීන් 4ක් අරගෙන කට්ටියත් එක්ක යනවා. ඉතින් ඕක තමයි කොස්කෝ එකේ විස්තරේ. තව වීඩියෝ එකකින් ගොඩක් ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් වීඩියෝ එක ගොඩක් දික් කරේ නැහැ. මේ මොකද මේ කියනවා නම් දෙනගත් වැඩි වීඩියෝ කරන්න අමාරුයි. අනික ඉතින් බඩු තමා තියෙන්නේ. ඉතින් මේකේ ගොඩක්ම පෙන්වන්න. ඉතින් ඕක තමයි විස්තරේ කොස්කෝ එකේ. ආයිත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් මගේ වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ආයිත් දවසක වීඩියෝ එකකින් හම්බෙන්න. හැමෝටම ජය වේවා. සුබ දවසක්. එහෙනම් කොස්කෝ එකේ දවස